දවසක් විදෙස් රටක වැඩ කරන අම්මා කෙනෙක් දවසම මහන්සියලා ආම්පුතාගෙන් බැනුම් අහලා බඩගින්නේ ඉඳගෙන ලංකාවේ ඉන්න පොඩි දුවට වීඩියෝ කෝල් එකක් ගත්තා. කෝල් එක ගන්න කලින් එයා ඉක්මනට ඇස්වල තිබුණු කඳුළු පිහදාලා මූණට ලොකු හිනාවක් ගත්තා. දුව ෆෝන් එකෙන් අම්මව දැකලා සතුටින් ඇහුවා, "අම්මේ ඔයා අද අලුත් ඇඳුමක්ද ඇඳන් ඉන්නේ? ඔයා හරි ලස්සනයි." ඒ දුව දැක්කේ ෆෝන් එකේ තිරයෙන් පෙනුන කොටස විතරයි. කැමරාවෙන් පහළ අම්මා ඇඳගෙන හිටියේ ඉරිච්ච පිළිටුණු පරණ ගවුම. එයාගේ කකුල් දෙකම වැඩ කරලම පැලිලා තුවාල වෙලා තිබුණා. අම්මා බොරුවට hina වෙලා කිව්වා, "ඔව් දුවේ, මම මෙහෙ රැජිනක් වගේ ඉන්නවා. මම ඔයාට ලස්සන බෝනික්ෙක් කෙව්වා." දුව සතුටින් hina වෙලා කෝල් එක තිබ්බ ගම අම්මා බිම ඉඳගෙන ඉකි ගහලා අඬන්න පටන් ගත්තා. එදා රෑ එයාට කන්න තිබුණේ පරණ පාන් කෑල්ලක් විතරයි. එයාලා එවන සල්ලි වලින් අපි සැප විඳිද්දි ඒ සල්ලි වල තියෙන දාඩිය කඳුළු සහ ලේ සුවඳ අපිට දැනෙනවද? ඔවුන් අපි වෙනුවෙන් hina වෙන්නේ කොයිතරම් ගින්දරක් තියාගෙනද කියලා ඔයා කවදාවත් හිතුවද? එයාලා එහෙ දිය වෙන්නේ මේ අපිව ගොඩනගන්න. එයාලගේ හිනාව පිටුපස තියෙන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ වර්තමානයේ බිලිදුන් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ නිමන් නැති ආදරයයි. ඒ කැපකිරීමට ණය ගැතිවන්න.